My recipe YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම අදත් මගේ මේ චූටි කුකු පැටවුන්ගේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. වීඩියෝ එකේ මගේ වොයිස් එක නම් ටිකක් පැහැදිලි වෙයිද දන්නේ මොකද අපිට දැන් මේ වෙලාවේ හොඳටම වහිනවා. ඉතින් වෙනදා වගේම වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් ඔයාලට මතක් කරන්නේ ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලාම වීඩියෝ එකට එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් යටින් comment කරන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් අද දවල් චූටි පැටවුන් ටික වත්තට එක්කගෙන ගියා. චූටි පැටවු ටික බලා ගන්න බ්‍රවුනි ඉන්නවා. ඒ වගේම කුකුළු දෙන්නත් ඉන්නවා. මෙයාලා හතර වටේම බල බල තමයි ඉන්නේ. මේ ඇල පැත්තට දැන් ඕපන් එකක් තියෙන්නේ. ඉතින් මම මේ ටික වහන්න තමයි ලෑස්ති උනේ. ඒ වෙලාවේ තමයි දෝනි පැටවු ටික වරගෙන ආවි වත්තට. මේ පැත්තට සාරියක් ගහලා මේ පැත්ත කවර් කරන්න තමයි මං හිතාගත්තේ. ඉතින් ඇවිල්ලා අවශ්‍ය කරන ලී ටික හිටවන්න වලවල් ටික ගහනකොට මෙයාලා ඇවිල්ලා මෙතන ඔක්කොමලා පාදන්න ගත්තා. ඉතින් දැන් මට ඒ වැඩේ කරගන්නත් නැහැ. මොකද උදළු පාරක්වත් ගහන්න බයයි. හැම පැත්තෙම චූටි පැටවු දුවනවා. මෙයාලා දෙන්න මේ පැත්තේ ඉන්නකොට දුඹුරුයි පුල්ලි දෙන්න අනිත් පැත්තේ පැටවු ටික තියාගෙන චූටි පැටවු විතරක් නෙමෙයි මෙයාලත් එක පැත්තක ඉඳලා පාදන්න තියාගත්තා. ඉතින් ඒ හින්දා එයාලට ටිකක් නිදහසේ ඉන්න දීලා මම මගේ වැඩේ පොඩ්ඩකට නතර කරා. සල්ලි වියදම් කරලා ගහන නයිලෝන් දැලට වැඩිය පරණ සාරි එකතු කරගෙන සාරි වලින් වත්ත වටේ වට කරගන්න එක ගොඩාක් හොඳයි. මොකද නයිලෝන් දැලට සල්ලි වියදම් කරා වගේ නෙමෙයි දවසක් යනකොට ඒ නයිලෝන් දැල සත්තු හපනවා. ඉතින් ඒ දැල ගැහුවත් අපි යටට ආවරණය කරගන්න ඕනේ මොනවා හරි ගහලා. ඉතින් ඊට වැඩිය හොඳයි කියලා මට හිතුණා සාරි වලින්ම වට කරන එක. ඉතින් ඔය අතර මගේ පොඩ්ඩිට බිත්තරේ දාන්න ඕන වුණාම එයා කොහේ හරි තැන් හොය හොය යනවා. ඉතින් මේ අපේ කාමරේ ජනෙල්ලේ උඩට තමයි මෙයා මේ ඇවිල්ලා තියෙන්නේ. මීට කලිනුත් සැරයක් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මෙයා මගේ ඇඳේ හිටන් ඇවිල්ලා බිත්තරේ දාන්න තැන් හොයනවා. මෙයා පහුගිය කාලෙම පුටු උඩ ඒ වගේම ඇඳන් උඩ ඒ හැම තැනකම බිත්තර දාන්න තැන් හෙව්වා. ඉතින් මම ඒව ඔයාලට වීඩියෝ වලින් අරගෙනත් ඇවිල්ලා තියෙනවා. මෙයා මේ අදත් බිත්තරේ දාන්න තැනක් හොයන්න ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ හිතට හරියනකම්ම මෙයා තැනක් හොයනවා. ඉතින් අපි බලමු මගේ පුඩ්ඩි කොයි වගේ තැනක අද බිත්තරේ දායිද කියලා. මෙයාට ඉතින් එතන තැනක් හොයාගන්න බැරි වුණොත් මෙයා මගේ මැටි කුස්සියේ මිරිස් ගල ළඟට ඇවිල්ලා මේ මම බිත්තර එකතු කරන භාජනය මෙයා මෙතෙන්ටත් ඇවිල්ලා පැය භාගයක් විතර ඉඳගෙන හිටියා. හැබැයි යාට ඒ තැන හරි ගිහිල්ලත් නැහැ. ඊට පස්සේ මම ආපහු පැයකින් විතර බලනකොට මෙයා මෙතන හිටියෙත් නැහැ. අන්තිමට ඉතින් කොහොම හරි ඔය හැම තැනකටම වැඩිය කූඩුව හොඳයි කියලා හිතෙන්නේ නැති. කූඩුව ළඟට ඇවිල්ලා බලනකොට මෙයා කූඩුවට ඇවිල්ලා. ඉතින් එයා මෙතන තමයි ඊට පස්සේ අන්තිමට බක්කියේම බිත්තරේ දාන්න තියාගත්තා.
මෙයා බිත්තරේ දාලා ඉවර වුණාට පස්සේ තමයි මම දැක්කේ බක්කියේ තවත් බිත්තරයක් තියෙනවා. ගීතානිත් ඇවිල්ලා උදෙන්ම බිත්තරේ දාලා. දැන් ඉතින් බිත්තරේ දාලා මෙයා විනාඩි 10ක් 15ක් විතර මේ බිත්තරේ උඩ වාඩි වෙලා මේක රත් කරලා තමයි කූඩුවෙන් එළියට යන්නේ. වහින්නත් එන හින්දා චූටි පැටවු ටික ගෙනල්ලා කූඩුවට දැම්මා. එයාලට දැන් ඇවිදලා මහන්සි. ඉතින් මහන්සි අරිනවා. ඉතින් කලින් වීඩියෝ එකේ දැකලා ඔයාලා මගෙන් ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණා වලි කුකුලොන්ගේ වීඩියෝ එකක් ගේන්න කියලා. මම පුළුවන් තරම් උත්සාහ කරනවා වලි කුකුලොන්ගේ වීඩියෝ එකක් කරගන්න. මොකද එයාලා අපිට ඇහැට දකින්න හිටියට වීඩියෝ කරගන්න ගොඩක් අමාරුයි. මොකද එයාලා හරි ඉක්මනට ඉන්න තැනින් යනවා. ඉතින් සමහරක් වෙලාවට නම් කුකුලත් එක්ක කිකිලියෝ 3-4 දෙනෙක් ඉන්නවා දකින්න පුළුවන්. ඒ විදිහට දැක්කොත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. පොඩි බිත්තර රත් කරලා ඉවර වෙලා කූඩුවෙන් එළියට ගිය නිසා මම ගියා බිත්තර දෙක අහුලන්න. මොකද සමහරක් වෙලාවට මේක මේ විදිහට තියලා තිබ්බොත් මගේ බ්‍රවුනි ඇවිල්ලා සමහරක් වෙලාවට බිත්තර කනවා. මට එක දවසක් ඒ විදිහට අහු වුණා. කොහොම හරි උදේ වරුවම මහන්සි වෙලා මම මේ පැත්ත වට කරගත්තා. දැන් නම් මේ පැත්තෙන් සතුන්ට එන්නත් බෑ. වැඩ ටික ඉවර වෙනකොටම වහින්නත් පටන් ගත්තා. වැස්සෙම ගිහිල්ලා ඒ ටිකත් මම වීඩියෝ කරගෙන ආවා. ඉතින් අපි මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.